සාමාන්‍යයෙන් ලංකාවේ 27ක් විතර බ්‍රෙස්ට් කැන්සර් නිසා බලපෑම් වලට ලක් වෙනවලු. ඉතින් මාසෙට එක දවසක් මේ ෆිසිකල් ටෙස්ට් එක කරලා ඔයාලටත් දැනගන්න පුළුවන් එහෙම තත්ත්වයකට ඔයාලත් පත් වීගෙන යනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ කරන්න හැදුවේ අපේ අම්මලා නංගිලා අක්කලා වෙනුවෙන් එයාලට පොඩි දැනුමක් ලබා දෙන්න. මේක වැරදි දෙයක් නෙමෙයි. Tamanට දෙයක් ඉගෙන ගන්නයි මේ වීඩියෝ කරන්නේ. අද මම කතා කරන්න යන්නේ බ්‍රෙස්ට් කැන්සර් එක ගැන. ඉතින් හැමදාම වගේ ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් කරුණු ටිකක් ඉස්සරහටත් දැනගන්න bell icon එකත් click කරගෙන තියාගන්න. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. welcome back Asian Zoo. අද කතා කරන්නේ අපේ ගෑනු පාර්ශ්වයෙන්. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඔයාලට පුළුවන් මාසෙට එක දවසක් මේ වගේ ෆිසිකල් ටෙස්ට් එකක් කරලා ඒ තත්ත්වයට ඔයාලත් බලපාලා තියෙනවද කියලා දැනගන්න. සාමාන්‍ය විනාඩියක් වගේ කාලයක් යන්නේ මේ දේ කරගන්න. ඉතින් මේ දේ කරගන්න එකෙන් ඔයාලටත් පුළුවන් ඒ දෙයින් බේරලා ඉන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද? ඒ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද? ඒකේ වෙන්නේ මොනවද කියන ටික මම දැන් ඔයාලට විස්තර කරන්නම්. ඉතින් මමත් හොයාගත්ත කරුණු වලින් මම දන්න දේවල් ටිකක් මම ඔයාලට කියලා දෙන්නයි මේ හදන්නේ. ඉස්සෙල්ලා අපි මුලින් දැනගන්න ඕන කැන්සර් එකක් කියන්නේ මොකද්ද? කැන්සර් එකක් කියන්නේ ඇඟේ තියෙන සෙල් ඒක වර්ධනයක් වෙලා ගෙඩියක් විදිහටපත් වෙලා අනිත් ඕර්ගන්ස් වලට බලපෑමක් ඇති කරන එක තමයි කැන්සර් එකෙන් කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දැනගෙන හිටියද බ්‍රෙස්ට් එකක් හැදෙන්න ඒකේ මේ මම පෙන්නලා තියෙන වගේ ෆැට්, මිල්ක් ග්ලෑන්ඩ්, නිපල්, ඇරියුලා, ලෝබල් කියන මේ කොටස් වලින් තමයි සාමාන්‍යයෙන් වුමන් කෙනෙක්ගේ බ්‍රෙස්ට් එකක් හැදෙන්නේ. ඉතින් මේ කොටස් වල කොහේ හරි කැන්සර් එකක් හැදුනොත් ඒකට අපි කියනවා සාමාන්‍යයෙන් බ්‍රෙස්ට් කැන්සර් එකක් කියලා. ඉතින් ඔයාලට මෙන්න පෙන්ලා තියෙන වගේ මේ ස්ටේජ් 4ට මේ කැන්සර් එක හැදෙනවා. මේකේ අවසාන ස්ටේජ් එක තමයි ගොඩක්ම භයානක ස්ටේජ් එක. මේකෙන් තමයි අපේ ජීවිතයට හානි කරන්න පුළුවන් විදිහට මේ කැන්සර් එක වර්ධනය වෙලා අනිත් ඕගන්ස් වලටත් මේක බලපාන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේකෙන් අපි කොහොමද වැළකීලා ඉන්නේ? මේ දේ අපි දැනගන්න පුළුවන්ද? මේකෙන් කොහොමද අපි වැළකෙන්නේ? කොහොමද මේක දැනගන්නේ කියන එක අපිට දෙවිදියකට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. එකක් අපි කියනවා මැනුවල් ටෙස්ට්, අනිත් එක කියනවා විෂුවල් ටෙස්ට්. ඉතින් මම මේ ටෙස්ට් දෙකම ඔයාලට හොඳින් පැහැදිලි කරන්න. මුලින් අපි යමු මැනුවල් ටෙස්ට් එකක් කරන්නේ කොහොමද කියලා දැනගන්න. ඒක හරිය ලේසි විදියට දැනගන්න පුළුවන්. ඒ වුණාට ඒක දැනගන්න නම් ඒකට කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් පීරියඩ්ස් එක හැදෙන ගෑනු ළමයෙකුට ඒක දැනගන්න හොඳම කාලය තමයි මේ පීරියඩ්ස් හැදිලා සාමාන්‍යයෙන් සතියක් විතර පහුණාට පස්සේ මේ චෙක්අප් එක කරගන්නවා නම් තමයි ගොඩක් වටින්නේ. ඇයි පීරියඩ්ස් එක හැදිලා සතියකින් මේ දේ චෙක් කරගන්න කියන්නේ? ඒකට හේතුවක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන් මේකට හේතුවක් තියෙනවා. පීරියඩ්ස් කාලේදී සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක්ගේ හෝර්මෝනල් ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ ප්‍රදේශයේ හැම ගොඩක් හෙවි වෙන්න පුළුවන්. බ්‍රෙස්ට් හෙවි විදියට දැනෙන්න පුළුවන්. බඩේ කැක්කුම එයාගේ ඇඟේ අමාරු එහෙම දේවල් තියෙනවා. ඒතකොට පීරියඩ්ස් ඉවර වෙලා සතියක් විතර යනකොට එයාගේ බොඩි එක රිලැක්ස් වෙලා එයා හොඳ තත්ත්වයට ආවට පස්සේ ඒක තමයි හොඳම කාලය මේක චෙක් කරගන්න. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් සාමාන්‍ය වැඩිහිටි වෙච්ච කෙනෙකුට ගර්භණී අම්ම කෙනෙකුට පීරියඩ්ස් එක හැදින්නේ නැහැ. එතකොට ඒක අපි සඳහන් කරනවා. ඒක සඳහන් කරනවා මොනෝෆස් සහ ඉරෝගල් පීරියඩ්ස් කියලා. එතකොට එයාලට පුළුවන් මාසෙට දවසක්. ඒ දවසක් වෙන් කරගෙන මෙන්න මේ මැනුවල් චෙක්අප් එකයි මේ විෂුවල් ටෙස්ට් එකයි කරගන්න. අපි මුලින් බලමු විෂුවල් ටෙස්ට් එක කරන්නේ කොහොමද කියලා. ඒක හරි ලේසි. ඔයාට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ අත් දෙකම රිලැක්ස් කරලා ඔයාගේ බ්‍රෙස්ට් එක බලන්න පුළුවන්. ඒකේ වෙනසක් වෙලා තියෙනවද කියලා. එහෙම බලලා ඔයාට තීරණයක් කරන්න පුළුවන් මගේ බ්‍රෙස්ට් එකේ වෙනස් වීමක් තියෙනවද? එහෙම තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයා වෛද්‍යවරයෙක් හමු වෙලා ඒකට අවශ්‍ය උපදෙස් ගන්න. ඒ වගේම තමයි විෂුවල් ටෙස්ට් එකට පුළුවන් විදිහට මේ මනෝග්‍රේඩ් කියන ටෙස්ට් එකත් අපිට කරගන්න පුළුවන්. ඒ වගේ වෙනස් වීමක් තියෙනවද කියලා බලා ගන්න. දෙවෙනි එක තමයි මැනුවල් ටෙස්ට් එක. මැනුවල් ටෙස්ට් එක අපිට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ඇඟිලි තුනක් අරගෙන ඔයාගේ පපුව වටේම ප්‍රෙස් කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙඩිය හෙවි ගතියක් වගේ තියෙනවද කියලා බලලා ඔයාට තීරණයක් ගන්න පුළුවන් මේ වගේ වෙනස් වීමක් තියෙනවද කියලා. එහෙම වෙනස් වීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේ වගේ ටෙස්ට් එකක් ගන්න මේ ආම් බීට් එකයි කොරල් බෝන් එකයි චෙක් කරලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒ කියන්නේ ඒකට හේතුව තමයි බ්‍රෙස්ට් එකට වඩා ආම් බීට් එකයි කොරල් බෝන් එකයි උඩින් තිබ්බට ඒක සාමාන්‍යයෙන් බ්‍රෙස්ට් එකත් එක්ක සම්බන්ධ නහර තියෙන නිසා තමයි ගොඩක් දුරට කියන්නේ ඒ හරියත් මේ වගේ ප්‍රෙස් කරලා බලන්න කියලා. ඒ වගේම තමයි ඩම්ප්ලින් වගේ පපුවේ
අභ්‍යන්තර යට ප්‍රදේශයේ කියන්නේ බ්‍රෙස්ට් එකේ යට එහෙම මේ වගේ ඩම්ප්ලින් වගේ ඩොට් වගේ ඒවා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා ඒ ගැනත් දැනුවත් වෙන්න. ඒ වගේම ඔයාගේ නිපල් එක ප්‍රස් කරලා බලන්න සාමාන්‍ය එකෙන් පිට වෙන දියර පාට වෙනස් වෙලා තියෙනවද නැත්නම් දුර්ගන්ධයක් වගේ එනවද ඒ වගේ දේවල් වලිනුත් ඔයාට පුළුවන් දැනගන්න මේ තත්ත්වයට ඔයා බලපාලා තියෙනවද කියලා. මේ වගේ බ්‍රෙස්ට් කැන්සර් එකක් හැදෙන්න පුළුවන් හේතු මොනවද? ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ පරම්පරාවෙන් එන්න පුළුවන් දෙයක් තමයි මේ බ්‍රෙස්ට් කැන්සර් කියන්නේ. ඒ වගේම ඔයා කිමිකල් සම්බන්ධව වැඩ කරනවා නම් ඒකිනුත් ඔයාට හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෝර්මෝන්ස් චේන්ජ් වෙන ඔපරේෂන් එහෙම කරලා තිබ්බත් මේ බ්‍රෙස්ට් කැන්සර් එක හැදෙන්න පුළුවන්. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මම මේ කිසිම කැටගරි එකට අයත් වෙන්නේ නැහැ නේ. එතකොට මට ඒක ප්‍රශ්නයක් නැද්ද කියලා. නෑ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ආහාර විලාසිතා වෙනස් වෙලා තියෙන්නේ මේ ස්වභාව වෙනස් වීමත් එක්කත් අපිට ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් අපි මේකෙන් බේරෙන්න මේකෙන් වැළකී සිටින මොන වගේ දේවල් කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ නම්බර් 1 තමයි මව් කිරි දීම. මව් කිරි දීමෙන් ඔයාට පුළුවන් මේ බ්‍රෙස්ට් කැන්සරෙන් ගොඩක් ආරක්ෂා වෙන්න. අනිවාර්යයෙන්ම මව් කිරි දීම ඔයාට බ්‍රෙස්ට් කැන්සරෙන් ආරක්ෂා වෙන්න ගොඩක් උදව් කරනවා. දැන් ගොඩක් රටවල් වල මව් කිරි දීම ගොඩක් ප්‍රමාණය සීමිත කරලායි තියෙන්නේ. කවදාවත් ඒක කරන්න එපා. ඒකෙන් ඔයාට ලැබෙන්නේ ගොඩක් ආරක්ෂාවක් තමයි මව් කිරි දීමෙන්. දෙවෙනි එක තමයි හොඳ හෙල්ති ෆුඩ් එක. ඒ වගේම එක්සර්සයිස්. ඒ වගේ දේවල් කරන එකෙන් ඔයාට පුළුවන් මේ බ්‍රෙස්ට් කැන්සර් එකෙන් ආරක්ෂා වෙන්න. මුලින්ම සමීක්ෂණ වලින් වාර්තා කරලා තිබ්බේ සාමාන්‍ය අවුරුදු 40ක් 50ක් වගේ පහ වුණාට පස්සේ තමයි මේ බ්‍රෙස්ට් කැන්සර් එක හැදෙන්නේ කියලා. නමුත් දැන් අලුත් වාර්තාවල සඳහන් කරන්නේ සාමාන්‍ය අවුරුදු 30ට අඩු කට්ටියටත් මේ බ්‍රෙස්ට් කැන්සර් එක හැදෙන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍ය මේ බ්‍රෙස්ට් කැන්සර් එක හැදෙන්නේ ගෑනු අයට විතරක්ද? නෑ. දැන් පිරිමි අයටත් ඒක හැදෙනවා. හැබැයි less 2% වගේ තමයි පිරිමි අයට මේ බ්‍රෙස්ට් කැන්සර් එක හැදෙන්න chance එක තියෙන්නේ. කියලා දීපු ටික ඔයාලට පැහැදිලි වුණා නම් අනිවාර්යෙන් අපේ channel එකට like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ජීවිතේට වටින දේවල් දැනගන්න අපේ වීඩියෝ එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. තවත් අලුත් වීඩියෝකින් ඔයාලව හමු වෙන්න තෙක් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.